ආයුෂ බොහෝ වේවා. කටක ලග්නය මේ නොවැම්බර් මාසේ. ඔයාලට කියන්න ඕන මුලින්ම ඔයාලට පුළුවන් එක් කාරණයක් ඔයා පිළිබඳව දැනගන්න මම ෆලෝ කරන්න මේ වීඩියෝ එක ලයික් කරන්න ඒ අවශ්‍ය කාරණේ කමෙන්ට් එකක් විදිහට දාන්න උපන් දිනේ උපන් වෙලාව ලග්නයත් එක්ක ඊට අමතරව පුද්ගලික පරීක්ෂාන් WhatsApp කරා සම්බන්ධ වෙලා කරන්න පුළුවන් ඒතකොට මේ කෝල් කරලා කියනව නෙවෙයි PDF දෙනව නෙවෙයි ලියලා දෙනව නෙවෙයි ඔයාලට මම මේ රෙකෝඩ් කරනවා වගේ ඔඩියෝ එකක් ඒ කියන්නේ මම ඔයාලට පරීක්ෂා කරලා මේ වගේ ඔඩියෝ එකක් ලබා දෙනවා ඒක ඔයාලට ඕනෑ තරම් කාලයක් තියාගෙන අහන්න පුළුවන් Google backup එකට දාලා. ඒක තියාගන්න පුළුවන්. ඔයාලා විවාහ වෙන්නේ කොහොමද? විවාහ ප්‍රමාදයි ඊට පස්සේ හොඳ කෙනෙක් ලැබෙයිද? එහෙම නැත්නම් විවාහ ජීවිතේ ගෙවෙන විදිහට කොහොමද කැඩෙන්නේ තියෙනවද? අනාගතේ කොහොමද දියුණු වෙන්න පුළුවන්ද නැත්නම් කරන ව්‍යාපාර කොහොමද මේවා වෙයිද? ඒ ඔක්කොම එහෙමයි. හැමෝටම එහෙම තමයි. කාලෙන් කාලේ වෙනස් වෙනවා. ඔයාගේ පෞද්ගලික ජීවිතේ බලන්න. කාලෙන් කාලේ වෙනස් වෙලා. ඉස්සරහටත් එහෙම තමයි. මේ ජන්මපත්‍රය මේක අමුතු දෙයක්, අපි කියන දෙයක්, හිතලා කියන දෙයක්, මේක තියෙන දෙයක් නෙවෙයි. ඔයා කරලා තියෙන්නේ මොනවාද? ඔයා වර්තමානයේ කරන්නේ මොනවාද? ඒත් එක්ක ඔයාගේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද? ඒක තමයි තියෙන්නේ. ඒක කලින් අඳුරගෙන සම්පූර්ණ අපිට වෙනස් කරන්න බෑ. සමහරක් දේවල් වෙනස් කරන්න පුළුවන්. සමහරක් දේවල් අඩු කරගන්න පුළුවන්. සමහරක් දේවල් නැත්තම් නැති කරන්න පුළුවන්. සමහරක් දේවල් වෙනස් කරන්නම බෑ. ඒවා අපිට විඳ දරා ගන්නම වෙනවා. හොඳ හෝ නරකද. ඒකට කරන්න දෙයක් නැහැ. තේරුණාද? එහෙම තමයි. උදාහරණයක් විදිහට Apple ෆෝන් එක හොයාගත්ත ඒ මනුස්සයා කියලා ගන්නකො. ඒකට එයා ඒක හොයාගත්තා. ඒක කට්ටිය ඔක්කොම හිතන්නේ දියුණු වෙනවා. ඒක දෛවයේ කඩාගෙන යෑමක්. දෛවයේ වෙනස් කරන එකක්. එහෙම එකක් නෑ. ඒක පතාගෙන ආපු දෙයක්. එහෙනම් ඒ දෛවයේ වෙනස් කරපු මනුස්සයාට ඒ අවුරුදු 52කින් පිළිකාවක් හැදලා මැරුණේ. ඒතකොට ඒක වෙනස් කරන්න තිබ්බා. 52 54. එහෙම බෑ. තේරුණා? සමහරක් දේවල් වෙනස් කරන්න පුළුවන්. සමහරක් දේවල් වෙනස් කරන්න බෑ. ඒ පතාගෙන එන විදිහට තමයි වෙන්නේ. ඉතින් එහෙනම් ඒක වෙනස් කර අවුරුදු 80ක් ඉඳින්නේ. එහෙම බෑ. ඒකට මට උත්තරයක් දෙන්න කමෙන්ට් එකක් දාන්න. එහෙම බෑ. සමහරක් දේවල් වුණා ළඟ තියෙනවා මීටර 100ක තියෙන දෙයක්. අපි මෙහෙමයි. අපි කකුල් දෙක කැඩලා ඉන්නවා. අඹ ගෙඩියක් තියෙන එකක් කිලෝමීටර් 50ක. අනිත් එක මීටර් 200ක. හරිද? එතකොට අරක රත්තරන් අඹ ගෙඩියක් මේක නිකන් අඹ ගෙඩියක්. අපිට ගන්න පුළුවන් කොහොමද? අර මීටර් 200 තියෙන එක. කකුල් දෙක කැඩලා ඉඳ කිලෝමීටර් 50ක් කියලා ගන්න පුළුවන්ද? බෑ. අන්න ඒක තමයි ඇත්ත. ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන පින් කරන්න හැකියතා තමයි කුසල රැස් කරගන්න මේ ගෙවෙන හැම තත්පරේම කෝඹියකට සීනි හැටයක් හරි දෙන්න. ඒ කියන්නේ දෙන්නම දෙයක් නැත්තම් දානමාන පින් කරන්න බැයි නම් ඒක ඇති. තේරුණාද? මතක තියාගන්න. කරලා තියෙන්නේ මොනවාද? මේ භාවි කරන්නේ මොනවාද? ඒත් එක්ක තමයි ජීවිතේ ගෙවන්නේ. හරිද? සමහර දේවල් වෙනස් වෙයි, සමහර දේවල් වෙනස් වෙන්නේ නැති වෙයි. ඒකින්ද දෛවයේ කඩාගෙන යෑමක් සම්පූර්ණ දෛවයක් කියලා දෙයක් නෑ. ඒක වෙනස් කරන්න බෑ කියන එක. පට්ටපල් අමූලික බොරුවක්. මම ඕන තරම් සාක්ෂි සාධක දෙන්නම්. මම එහෙම ඉස්සරහට වීඩියෝ එකක් දානවා. ඒක එහෙම කරන්න බෑ. සමහර දේවල් පුළුවන්. අර අඹ ගෙඩිය කතාව. හරියට තේරුම් ගන්න ඈ. හරි. එතකොට කටක ලක්ෂණ. හදිසි අනතුරු වෙන්න පුළුවන්. ගෙන් එළියට බහිනවා නම් දුර ගමන් යනවා නම් කොහෙ ගියත් පොඩි පොඩි හදිසි අනතුරු වෙන්න පුළුවන්. අර බස් එකක් පෙරුණා දැන් දවසේ නිවුස් බැලුවොත් එහෙම අනතුරු වෙනවා. ඒත් මිනිස්සුන්ට. ඒක අපිට වෙන්නේ නැති වෙයි. අපිටත් වෙන්න පුළුවන්. ඒක තමයි කටක ලක්ෂණ ඔබ පරිස්සම් වෙන්න මේ මාසෙ තුල චූටි අනතුරු වෙන්න පුළුවන්. දැන් ඕන තරම් දැකලා තියෙනවනේ අපි. ඇවිදගෙන යනවා ගස් කඩාගෙන ඔලුවට වැටෙනවා. වාහනට වැටෙනවා. ඒ අපි හිතලා කරන දේවල් නෑ ඒක වෙනවා. වාහනයටක් ගාලා අපි හොඳට යනවා කවුරු රැවිලා හප්පලා දානවා. හිතලා කරන දේවල් නෑ. ඔයා හොඳට වාහනේ ලෝන තව කවුරු රැවිලා හප්පනවා. ඒක තමයි වැඩි. ඒකින්ද අසර හරි භයානකයි. පින් කරන්න ගමන යන්න ඔලුවට දාගන්න ඍණාත්මක විදියට ගන්න එපා. දැන් මේ කොහොම අදිසි අනතුරු වෙයි. අම්මෝ මේ බයයි. එහෙම එකක් නෑ. වෙන්න පුළුවන් වෙනදාට වඩා මං ආරක්ෂාකාරීව කරන්න ඕන දේ දී කරනවා. මේ ඍණාත්මක විදියට ඔලුව පුරව ගන්න එපා. දැනගෙන ආරක්ෂා වෙන්න පුළුවන් ගන්න. හරිද? එතකොට මිනිසුත් එක්ක සුවඳශීලී වෙන කාල සීමාවක්. මිනිසුත් එක්ක කතා බහ කරලා සුවඳශීලී වෙලා එහෙම උදව් උපකාර ගන්න පුළුවන්. සමාජයෙන් උදව් උපකාර ගන්න පුළුවන්. අලුත් දේවල් වලට යන්න තම පොඩක් කැපී පෙනෙන ගතියක් Tamanට දැනෙයි. එහෙම ගතියක් දැනෙනවා. රැකියා තත්ත්වයට ඊටාම සුබයි. වෙනදාට වඩා හොඳට රැකියාව කරගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එතකොට මේක අහන කෙනෙක් සමහර කෙනෙක්ගේ රැකියාව මේ මොහොතේ නැති වෙලා තියෙන්න පුළුවන්. රැකියාවට ප්‍රශ්න ඇවිල්ලා වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න මේ පොදු බලාපොරොත්තු. මේ ඔයා ගැන නෙමෙයි කියන්නේ මේ කටගලක් ඉන්නේ හැමෝම ගැන තමයි කියන්නේ. ඒතකොට මේක අඩු වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ ඔයාට නරක කාලයක් නම් ඔයාගේ
ඔයාගේ මේ ජීවිතේ ඒ කියන්නේ පව් පළ දෙන්න කර්මයේ පළ දෙන කාල සීමාවක් නම් නරක දශාවක් යනවා නම් තේරුණාද? නරක යෝග පළ දෙනවා නම් ඔන්න ඔබට අයහපත් වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. එතකොට ඒක දැනගන්න අනිවාර්යෙන් ඔයාගේ සම්පූර්ණ කියන්නේ තමන්ගේ එක බලන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට නිවාස ඉඩකඩම් වාහන ඔන්න ඔය මිලදී ගන්න බලාගෙන හිටියනම් ඉතාලම සුබයි මේ මාසේ අලුත් දේවල් මිලදී ගන්න නියමයි මරු. හොඳයි. ඒ කියන්නේ වාර පාර හැදිලා තියෙන්නේ ඒ දේවල් කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉගෙනීමේ කටයුතු වලට ඉතා සුබ කාල සීමාවක්. හැබැයි ඉගෙනීමේ කටයුතු සුබ වුණාට ඔයාට ටිකක් මාසේ අන්තිමට වගේ යනකොට මැද ඉඳන් පටන් ගන්නකොට ටිකක් මානසික කඩාවැටීම් කලකිරීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නොඑක් ඉදිරියදා සිද්ධ වලට. ඒක ගණන් ගන්න එපා. මෙහෙමයි. ඔයා මොන තත්ත්වෙක හිටියත් කවුරුණත් ලොකු මිනිස්සෙක් වුණත් පොරක් කියලා කියන්නේ එහෙම වුණත් මේ කර්මයට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඔයා දැකලා ඇති පොඩි තැන ඉඳන් මිනිස්සු දියුණු වෙනවා. තේරුණා? එතකොට ඒකේ අනිත් පැත්ත තියෙනවා. ලොකු මිනිසුන්ටත් අනතුරු අන්තරා කරදර එනවා. හරිද? කවුරු වුණත් කොයි මොහොතක වුණත් ඕනෑ තරම් උදාහරණ සමාජයේ තියෙනවා. ලොකු මිනිසුන්ටත් කරදර විපත් වුණා. හරිද? එළියට ආපු දේවල් නැති දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් තමන්ගේ ජීවන ගමන දැනගන්න. මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒකට අනුගත වෙලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. හරිද? එතකොට කලාංශයේ අයට එච්චර සුබ කාලයක් නෙවෙයි. ඔබ කලාංශයේ මොන හරි කරනවා නම් ඔබේ ඒ කියන්නේ කලාංශයේ රැකියාව විදිහට කරනවා නම් ඊට ප්‍රවේශම් වෙන්න එච්චර සුබ කාලයක් නෙවෙයි. දෝෂ ඒ කියන්නේ මේ සමාජයෙන් දෝෂ සහගත දේවල් Tamanට එන්න පුළුවන්. අපහාස වගේ දේවල් එන්න පුළුවන්. ඒකින්ද හරි කල්පනාවෙන් ගත කරන්න. ඊට පස්සේ සෙම් රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ මාසේ. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම ටිකක් ගමන් බිමන් ඇති වෙයි. එලිපහළට යනකොට හදිසි අනතුරු වෙන්න පුළුවන්. සුළු අනතුරු. ඒකින්ද හරි කල්පනාවෙන් එලිපහළට යන්න. විදේශගත වෙන්න හිතාගෙන ඉන්න අයට ඊටාම සුබ කාල සීමාවක් විදේශගත වෙන්න Tamanට අවශ්‍ය වැඩ කටයුතු ටික කරගන්න. එතකොට වෙනත් භූමියක ඉන්න අය දැන් විදේශගත වෙලා ඉන්න අයට එච්චර හොඳ නැහැ. ප්‍රශ්න ගැටලු වෙයි. රැකියාව කරතන ස්ථාන මාරු වී ස්ථානීය ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? ඒතර මම අර කිව්වා වගේ මැද අගට යනකොට අර මානසික කඩාවැටෙන්න පුළුවන්. නොසිතූ ලෙස ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඒකින්ද ඒ ගැන වැඩි අවධානයක් දෙන්න. විවාහ ජීවිතය ගත්තාම ඉතා සුබයි. දෙන්න ලං වෙලා කතා බහ කරලා හොඳට ගෙවන්න පුළුවන් සුබ කාලයක්. එතකොට කාට හරි මේ මොහොතේ විවාහ ජීවිතේ සුබ නැත්තම් මතක තියාගන්න විවාහය සාර්ථකත්වයේ කවදාවත් මයින්න බෑ. අවුරුද්දෙන් 2කින් 5න් 10න් 15න් 20න් විවාහය නැති වෙන්න පුළුවන්. ඒ කාලය ආපුවම මේක පුපුරලා යනවා. හොඳට බලන්නකො ඩිවෝස් වෙන ඔක්කොම මේ තරහෙන් බැඳපුවාද නැහැ. හොඳට ලොකු වෙඩින් අරන් ළමයි හදලා අවුරුදු 6න් විතර ඩිවෝස් වෙනවා. ඒක තමයි කාල සීමාව. දැන් ඔයාගේ කාලෙත් ලඟ වෙලා ඇති. ඔයාට විවාහ දෝෂ තියෙනවා නම් ඒක කැඩිලා බිඳලා යන්න දෙනවා. ඒක යනවම තමයි. තේරුණාද? ඒකේ අපිට කාලයක් කියන්න බෑ. සාර්ථක අත්යේ කවදාවත් කවුරු හරි සතුටු වෙනවා නම් මෙච්චර අවුරුදු 3ක් විවාහ වෙලා ඉන්නවා සාර්ථකයි මරු කියලා එහෙම එකක් නෑ. ඊළඟ අවුරුද්දේක නැති වෙලා යන්න පුළුවන්. ඒක පරීක්ෂා කරගන්න මොනවද කරන්න ඕන මොනවද වෙන්නේ කියලා ඒක දැනගන්න. ඊට පස්සේ ආදර සම්බන්ධතාවලට ඉතා සුබයි හොඳයි හොඳ කාල සීමාවක්. ඒත් මතක තියාගන්න මේ මොහොතේ ඔබගේ ආදර සම්බන්ධතාවය දුර්වලයි නම් ඔබට හොඳ කාලයක් නෙවෙයි. ඒකට පොදු පලාපල කියලා විතර ගන්න. ඔයාගේ තනියක ඔයා පරීක්ෂා කරගන්න ඕනේ. හරිද? එතකොට විවාහය අපේක්ෂාවෙන් ඉන්න අය. ඔන්න විවාහය අපේක්ෂාවෙන් ඉන්න අයට ටිකක් අලුත් යෝජනා වගේ දේවල් එන්න පුළුවන්. මතක තියාගන්න. තව කෙනෙක්ගේ විවාහය අවුරුදු 28න් වෙනවා නම් ඔයාට තව කෙනෙක්ගේ විවාහය 25න් වෙනවා නම් ඔයාට 32යි 33යි 35යි 36යි නිකන් නෙවෙයි. ඒ කියන්නේ හැම මිනිස්සෙකුටම මේ ලෝකේ හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට මොකක් හරි දෝෂයක් ප්‍රශ්නයක් ඇති. ඒකට පිළියම් කරන්න පුළුවන්ද නැත්නම් හැමදාම තනියෙන් ඉන්න වෙයිද විවාහයක් නැද්ද? මොකක්ද කියලා දැනගන්න තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. එතකොට ඊට අමතරව ඔයා විවාහයකට යන්න ඉන්නවා නම් ආදර සම්බන්ධතාවයකට යන්න ඉන්නවා නම් අනිවාර්යෙන් පොරොන්දම් බලන්න. මොකද ඔයා දන්න මිනිහා නෙවෙයි ඇතුළේ ඉන්නේ. හැම මිනිස්සෙක්ම සමාජයට දෙන්නේ 10% නැත්නම් 15 අනිත් ඔක්කොම ඇතුළේ තියෙන්නේ. එතකොට අපි ඒ කෙනා කවුද කියලා අඳුර ගන්න ඕන. විවාහ ජීවිතය හොඳයිද තියෙයිද සතුටින් ඉන්න පුළුවන්ද කැඩී බිඳියම් තියෙනවද කියලා පොරොන්දම් පරීක්ෂාවක් කරගන්න. ඒකට හොඳම කෙනා මම කියලා හිතනවා. මොකද මම පුද්ගලික ජීවිතේ පවා එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මේ විවාහයට. මාර තොරතුරු ගොඩක් තියෙනවා. මට දෙකක් දැක්ක ගමන් අදහන් දෙකක් කියන්න පුළුවන්. කොයි කාලෙද නැති වෙන්නේ කියලා.